අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ වෙල්ලමැස් YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ පේනවා ඇති මේක ගේට්ටුවක්. මේකට දොරක් තියෙනවා අඩි 3ක් පළල අඩි 6ක් උස. මේක අනෙක් කෑල්ල තමයි මේක තල්ලු කරන කෑල්ල අඩි 12ක කොටසක්. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ ගේට්ටුව ඔයා හදන්න කලින් හරියටම බට ටික කපා ගන්න මේක සයිස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ගේට් එකේ කණු දෙක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හයි කරන කොන්ක්‍රීට් කණු දෙක දාලා තියෙනකොට අපි දැනගන්න ඕනේ මේ ගේට් එක හරියටම අපි සයිස් කරගන්නේ කොහොමද කියලා. මේකේ මම උස දාලා තියෙනවනේ අඩි 6යි කියලා. අඩි 6 තමයි මේකේ තහඩුවේ උස. මේකේ තහඩුවේ උස අඩි 6යි නම් මේකේ වටේ බටර් ෆ්‍රේම් එකක් එනවනේ. ඒ කියන්නේ මේ ගේට් එකේ තහඩුව බස්සලා තමයි ගහන්නේ ඇතුළට. එතකොට ඒ බට වාසි දෙකයි මේකේ රෝද වාසි වැඩි කරලා තමයි අපි ගේට් එකේ උස කපා ගන්න ඕනේ. මුලින්ම මම මෙහෙම ලියා ගන්නවා. මේකේ තහඩුව උස අඩි 6යිනේ. එතකොට මේකට එකතු කරන්න ඕනේ මේක අපි ගහන බොක්ස් බාර් එක අනුව වෙනස් වෙනවා ඔයාලට ගන්න උස. දැන් මම මේක ගහන්නේ අඟල් 1.5 බොක්ස් බාර් එකක්. එතකොට ඔයාගේ දැන් මේක කණුව තියෙන උස අඩි 7යිනේ. එතකොට ඒකට ඇඩ්ජස්ට් වෙන්න තමයි මම මේක බටේ දාගන්නේ. එතකොට වටේ ෆ්‍රේම් එක ගහන්නේ අඟල් 1.5 බොක්ස් බාර් එකේ. එතකොට ඒ වගේ බොක්ස් බාර් දෙකක් එනවනේ උඩටයි යටටයි. ඒ දෙක මේ විදිහට ලියාගෙන මෙතන රෝද වාසියකුත් තියෙනවනේ. එතකොට ඒ රෝද වාසිය මෙතනට එකතු කරන්නේ නැහැ. අපි එතකොට මේ ගේට්ටුවේ සම්පූර්ණ උස එනවා අඩි 6යි අඟල් 6ක්. ඒ කියන්නේ රෝදෙත් එක්ක අඩි 6යි අඟල් 6ක් උස එනවා. ඒත් ඔයා මේකේ ෆ්‍රේම් එකේ උස කපා ගන්නේ 6යි අඟල් 3යි. රෝද වාසිය අඩු කරලා තමයි ෆ්‍රේම් එකේ උස කපා ගන්නේ. තික කපා ගන්නේ අඟල් අඩි 12යිනේ මේකේ තල්ලු කරන කෑල්ල. ඒක ගැටලුවක් නෑ. ඔයා උස කපන කෑල්ල තමයි මේක හරියටම කපා ගන්න ඕනේ. මං හිතනවා ඔයාට ඒ දිග ගන්න විදිය ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් බලන්නකෝ මේකේ පැත්තෙන් අඩි 3ක් පළල දොරක් එනවා. ඒ දොර සවි වෙන්න ඔයාට ගුලවැන දෙකක් හදා ගන්න ඕනේ. මේක ඇඟ බෝල් ගහන්න ඕන නිසා. එතකොට ඒකත් ඇඩ්ජස්ට් කරලා තමයි ඔයා හරියටම කණුවේ මැදට එන විදියට ඒක හදා ගන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලා මේ විදියට බලන්නකෝ. දැන් ඔයා මේ දොරට පැත්තෙන් කෑල්ලක් පාස්ස ගන්න ඕනේ ගේට්ටුවේ ඇඟ බෝල් ගහන්න. මේ කණුව පළල අඟල් 9යිනේ. එතකොට ඒකේ සෙන්ටර් එන විදියට තමයි ඔයා මේ ගුල්වැනේ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අඟලක බුෂ්යක් ගත්තොත් මේකේ අඟල වාසිය අඩු කරලා මැදට සෙන්ටර් එන්නේ අඟල් 9 දෙකට බෙදුවාම අඟල් 4.5යිනේ. එතකොට ඔයා අඟල අඩු කරලා ඔයා පාස්සන පට්ටම් කෑල්ල කවන්න ඕනේ අඟල් 3.5ට. එතකොට තමයි ඔයාට මේ දොරේ සෙන්ටර් එන විදියට ඇඟ බෝල් ගහ ගන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා ඔයාට මං කියලා දුන්න විදියට ඒක ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. කණුවේ සෙන්ටර් එන විදියට කුළුවැනේ හදාගන්නේ කොහොමද කියලා. මට ඔයාට තව දෙයක් කියන්න අමතක වුණා. දැන් මේකේ මම කිව්වනේ උස අඩි 6 අඟල් 3ටනේ බටේ කපා ගන්න. ඒ කියන්නේ 75ට තමයි මේකේ බටේ කපා ගන්න. ගේට් එකේ රෝද වාසියත් එක්ක උස තමයි මම මේ 78 කියලා දාලා දෙන්නේ. එතකොට ඔයා තහඩුව බස්සන හින්දා තහඩුව අතර පොඩි ස්පේස් එකක් තියාගන්න ඕන හින්දා මම තව නූලක් වැඩි කරලා තමයි ෆ්‍රේම් එකේ උස බටේ කපා ගන්නේ. ඒ කියන්නේ 75යි නූලට තමයි මම මේකේ උස බටේ කපා ගන්නේ. මම මේ 78යි නූල ලියලා තියෙන්නේ රෝදෙත් එක්ක එන වාසිය. මම නූලක් වැඩි කරන්නේ මේකේ තහඩුව ගහන්න යනකොට පොඩි ස්පේස් එකක් තිබ්බ නැත්නම් මේක හරියට තහඩුව බස්ස ගන්න බෑ. ඒක නිසා මම මේකේ උස ෆ්‍රේම් එක බටේ කපා ගන්නකොට නූලක් වැඩි කරලා තමයි ෆ්‍රේම් එකේ උස බටේ කපා ගන්නේ. ඒ වගේම මේ ගේට් එකේ මම මේ පෙන්නන බටේ කපා ගන්නකොට ඔයා මේ වාසියට වඩා අඟල් 1.5ක් අඩුවෙන් තමයි
ඔයා කොනේ බටේ කපා ගන්න ඕනේ. මොකද මේ තල්ලු වෙන ගේට්ටුවක් නිසා මේක උඩ බාර් එක සම්පූර්ණයෙන්ම එක දිගට දාන්න ඕන හින්දා ඒ බටේ යටින් තමයි ඒ වාසිය අඩු කරලා අඟල් 1/4ක් බටේ වාසිය අඩු කරලා ඒක කපා ගන්න. මං හිතනවා මේ වීඩියෝ එක වෙල්ඩින් වලට ආධුනික කෙනෙක්ට වැදගත් වෙන දේවල් ටිකක් මං ඔයාට අද කියලා දුන්න කියලා. ඉතින් අදත් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරගෙන share කරගෙන යන්න.